සවිදි පංචාශ්‍රයක් තියෙනවා. හරියටම පාද පහක් තියෙනවා. සමහර සවිදි පංචාශ්‍රය මෙහෙම වෙන්න පුළුවන්. සමහර අය නම් එහෙම අදින්නේ නැහැ. පංචාශ්‍රය හරියට අදිනවා. පංචාශ්‍රය මෙහෙම අදිනවා. සවිදි කියන්නේ සමානයි කියන පුදුම සමානකමක් තියෙන. හරිද? ඉංජිනේරින් ඩ්‍රෝයින් වගේ හරියටම මේ දෙක පුදුම විදිහට සමානයි. දශම ගානක්වත් වෙනස් කරන්නේ නැහැ. මිලිමීටර ගාන පවා හරියටම තියෙනවා. මේකයි මේ දිගයි. හරියටම සමානලා තියෙනවා. හිතා ගන්න බෑ. අර මෙහෙ නෙමෙයි අර ඉතාලියේ හිටියනම් ලියනාඩෝ ඩා වින්චි පරාදයි. එයාට අඳින්න බෑ එහෙම. හරිද? මම ඩා වින්චි දන්නේ ඒක වෙන කතාවක්. ලියනාඩෝ ඩිකැප්‍රියෝ ටයිටැනික් එකේ හිටපු එක්කනනේ. මම මේ එයා නෙමෙයි කිව්වේ. මම කිව්වේ අර චිත්‍ර ශිල්පියෙක් කියලා ඉන්නේ මොනාලිසා එන්නේ. එයා පුදුම සවිදි පංචාශ්‍රයක්. දා ගන්න බෑ. රයිට්. එහෙම මේ අඳින්න පංචාශ්‍රය. සවිදි පංචාශ්‍රය මෙහෙමයි. මට සන්ධිකල් දනු කියලා දෙන්න පුළුවන්. පංචාශ්‍රය වගේ ඒවා පටලවා ගන්න නැතුව අඳින්නේ නැහැ. අමාරු පංචාශ්‍රයක් අපිට බය හිතෙන්නේ. අපි පංචාශ්‍රයකට කියන වෙන එකක්ද කියලා හිතෙනවා.